කලු කුමාරයා ගැන ලියවිච්ච පොතක්. ඒක බොහොම ආසාවෙන් අපි කියෙව්වා. ඒකේ තොරතුරු ගණනාවක් කලු කුමාරයා ගැන තිබුණා. ඒ තොරතුරු වලින් බිඳක් දැන් මම කියනවා. කලු කුමාරයා පිළිබඳව ඉතා සාර්ථක නිර්මාණයක් කරපු කෙනෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්තයා කියලා කියන්නේ. චිත්‍රපට අධ්‍යක්ෂක. ජැක්සන් ඇන්තනි මහත්මයා සමග එකතු වෙලා ගරසර්ප කියලා ෆිල්ම් එකක් හදනවා. ඒක තුල කලු කුමාරයා පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියක් හෙළනවා. කලු කුමාරයා කියලා කියන්නේ බය වෙන්න ඕන කෙනෙක්ද? කලු කුමාරයා කියලා කියන්නේ යකෙක්ද? එහෙම එකක් නේ තියෙන්නේ. කලු කුමාරයා වටා ගෙතිච්ච බොහෝ කතා අපේ ජනශ්‍රුති විශ්වාස සම්ප්‍රදායන් තුල තියෙනවා. එතකොට කලු කුමාර කතා උත්පත්තිය ඉතිහාස මූලාශ්‍රවලට අනුව ගජබා රාජ්‍ය සමය දක්වා විහිදෙනවා. මේ ගජබා රජුරුව කියලා කියන්නේ එවකට ලංකාවේ හිටපු රණශූරයෙක්. ඇත්තටම ඔහු ආසියාවේ රණශූරයා කියලා කියනවා නම් නිවැරදි එවකට. ඔහුට ගරු කිරීමක් විදිහට තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා නැමැති රෙජිමේන්තුව පවත්වාගෙන පවා යන්නේ. ඔහුට විශේෂිත ආයුධයක් තිබිලා තියෙනවා. මේ ආයුධය හැසිරවීමේ හැකියාව පැවතිලා තියෙන්නේ ගජබා රජුරවන්ට පමණයි. එතකොට මේ ආයුධය හැසිරවීමේ හසල දක්ෂතාවය මතම ඔහු තවත් ප්‍රසිද්ධියට පත් වෙනවා. හරි. එතකොට අපි දැන් කතා කරන්නේ ගජබා රජුරුව ගැන නෙමෙයි. අපි කතා කරන්නේ කලු කුමාරයා ගැන. කලු කුමාරයා කියන්නේ කවුද? කලු කුමාරයා ගැන කතා කරනවා නම් ගජබා රජුරුව පිළිබඳ කතා නොකර බෑ. හරි. ගජබා රජුරුව දේශපාලනික ආර්ථිකමය සහ ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන රජ කෙනෙක් බවට පත් වෙනවා. රජුට තිබු ප්‍රධාන ප්‍රශ්නේ තමයි රජුරවන්ට දරුවෝ නැහැ. මේ දරුවෝ නැතිකම නිසා දැන් අපේ ඉස්සර රජකම රාජ්‍යත්වය පරම්පරාවෙන් පරම්පරාවටනේ යව්වේ. මේ යවන එක කරගන්න බැරුව රජුරු හරිම අපහසුතාවයකට පත් වෙලා හිටියේ. රාජකීය වෛද්‍යවරයා විශේෂ පරීක්ෂණ කරනවා, හොයනවා, බලනවා මොකද්ද මේ කරලා තියෙන්නේ, වෙලා තියෙන්නේ කියලා. නමුත් අනාවරණය වෙන්නේ නැහැ. රජුරු බොහොම සිත් පීඩාවෙන් කාලය ගත කරන්නේ. කාලයගේ ඇවෑමෙන් රජුරු පුරුදු වෙනවා තමන්ගේ චිත්ත පීඩාව සමනය කර ගැනීම සඳහා රාත්‍රී කාලවලදී මනරම් පරිසරවල කාලය ගත කරන්න. විසිතුරු උයන්වල, විසිතුරු පිටිවල, වැව් තෙරවල, බිල් තෙරවල කාලය ගත කරන්න. මෙහෙම කාලයාගේ හැවෑමෙන් දින වැව් තෙරක තමන්ගේ මනස සුවපත් කරගනිමින් සිටින මොහොතකදී රජුරවන්ට හම්බ වෙනවා, රජුරවන්ට දකින්න හම්බ වෙනවා එක්තරා රූමක් කාන්තාවක්. ඇය නමින් මුතුමලි. මුතුමලි වැව්තරේ පෙත්තරේ ඉඳගෙන රෙදි හොදනවා. නැත්නම් රෙදි අපුල්ලනවා කියලා කියන්නේ මේක කරනවා. එතකොට දින කීපයක් මේ විදිහට දකින මුතුමලි පිළිබඳව ආල හැඟීමක් පොදවා ගන්නා රජු. දැන් අපි රජුරෝ කියලා දන්නෙත් නැහැ. රජු ඇය සමග පෙමින් ලෝකාස්වාද රතියෙහි යෙදෙනවා. මේ ලෝකාස්වාද රතියෙහි යෙදීමේ ප්‍රතිඵලයක් විදිහට රජුරවන්ට දාව මුතුමලීගේ කුස තුල දරුසුඟිත්තෙකු උප්පත්තිය ගන්නවා. ඔහු නමින් නීල. මේ නීල ඉතා දුක්සේ උස්මහත් කරගන්නා මුතුමලි ඇයට හැකිය ආකාරයෙන් ඔහුට ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. හැබැයි මේ වෙනකොටත් දන්නේ නැහැ රජුරෝ මුතුමලීට තමන්ට දාව දරුවෙකු ඉපදුනාද කියලා. මොකද රජුගේ කාර්ය බහුලත්වය මත මුතුමලි අමතක වුණා කියන එක තමයි සාහිත්‍ය වංශ කතා කරුවා කියන්නේ. සාහිත්‍ය වංශ කතා කරුවා කියන්නේ. හොඳේ? අන්න එහෙම මතක තියාගමුකෝ. හරි. ඊට පස්සේ මුතුමලීගේ දෙමව්පියන්ගේ ඇවෑමෙන් පස්සේ එතකොට මෙතන තව කතාවක් තමයි මුතුමලීගේ දෙමව්පියෝ තමයි එතකොට රජමාලිගාවේ සලු වඩන තරතුරු බාරව හිටියේ. සලු වැඩීමේ දේවල් කරේ. එතකොට ඔවුන්ගේ ඇවෑමෙන් පස්සේ
මුතුමලීට බාර වෙනවා රජමාලිගාවේ සලු වැඩීමේ තනතුර. දිනක් මුතුමලී තමන්ගේ පිරිමි දරුවා වන නීලත් සමග යනවා රජමාලිගාවට. රජමාලිගාවට යන මේ දඟකාර පොළු ගැටයා රජමාලිගාවේ තියෙන හැම දේම අතපත ගාලා බලන්න අවුස්සන්න යන. මේ යන අතරවාරයේදී රජුරුවන්ගේ විශේෂිත වූ යුද උපකරණයක් තියෙනවා. මේ යුද උපකරණය හැසිරවීමේ හැකියාව තියෙන්නේ ඔහුට පමණයි. මෙය අතපත ගාලා තිබ්බ තැන වෙනස් කරලා තියලා යනවා. ඊට පස්සේ රජමාලිගාවට පිවිසෙන රජුරු එක පාරටම දකිනවා මම තිබ්බ විදිහට මගේ ආයුධය නැහැ. මගේ ආයුධය වෙනස් කරලා. මේක ආරක්ෂාවට දැඩි ප්‍රශ්නයක්. ඒ නිසා රාජ්‍ය බුද්ධි සේවයට කියනවා මේක මෙහෙම උනේ මොකද කියලා හොයලා බලන්න කියනවා. ඉතින් සමීපව නිරීක්ෂණය කරන බුද්ධි කණ්ඩායම් අනාවරණය කරගන්නවා. ඒ අවස්ථාවේදී බාහිර පාර්ශවයකට කියලා ඇවිල්ලා තියෙන්නේ මාලිගාවට මුතුමලී සහ ඔහුගේ ඇයගේ පුත්‍රයා පමණයි. ඒක නිසා මෙය ලොකු ප්‍රශ්නයක්. මේ දෙන්නටම බෑ මේක වෙනස් කරලා තියලා යන්න කියලා ආරක්ෂක අංශ තීන්දුව කරනවා. නමුත් රජු ඉවෙන්වෙන් දැනගන්නවා මුතුමලී කියපු ගමන් මුතුමලී සතුව නැත්නම් මුතුමලීට අයිතිව රජුගේ ලේ ධාතුෙහි තිබෙන බව. ඊපස්සේ රජු බීතියටත් ප්‍රීතියටත් පත් වෙනවා මේ පුවත ඇසීමෙන් පස්සේ. රජු වක්‍රාකාරයෙන් හොයලා බලනවා මුතුමලී පිළිබඳ විස්තර. ඇත්ත පොළු ගැටියෙක් ඉන්නවා. බොහොම හොඳයි. ඒතොර රජුගේ රුධිරය, රජුගේ ලේ ධාතුව කාලයාගේ ඇවෑමෙන් නීල තරුණයෙක් බවට පත් වෙනවා. රජුට අවශ්‍ය වෙනවා මේ තරුණයා රාජ්‍ය සේවයට බඳවා ගන්න. නැත්නම් රාජ්‍යකරණයට බඳවා ගන්න. මේක පිළිබඳව දිවා රෑ වෙහෙස මහන්සි වෙලා කල්පනා කරන රජුරුවෝ තමන්ගේ උපදේශකයා සමග මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඔවුන් දෙදෙනාම එකතු වෙලා කතිකා කරගන්නවා ඒකට උපක්‍රමයක්. ඒක තමයි රජුගේ විශේෂිත වූ යුද උපකරණය හැසිරවීමේ හැකියාව ඇති තරුණයෙක් වෙත්නම් ඔහුට යුවරාජ තනතුර සහ සේනාවේ නායකත්වය පවරනවා කියලා අනබරයක් නිකුත් කරනවා. රජකම නැත්නම් යුවරජකම ගන්න රාජ්‍ය සේවයේ ප්‍රධාන තනතුරක් ගන්න කවුද අකමැති? එතකොට ලංකාවේ සතර දික් භාගයේ තරුණයෝ ඇවිල්ලා රාජාංගණයේදී මේ යුදෝපකරණය හැසිරෙන්න Tamanටත් හැකියාව දිනවද කියලා හොයනවා බලන්න. උත්සාහ කරනවා. නමුත් හැකියාවක් නැහැ. ඊට පස්සේ මේ ආරංචිය යනවා මුතුමලීගේ දරුවා වන නීලට. නීල මේකට කැමති නැහැ. මුතුමලිත් කැමති නැහැ. නමුත් Tamanගේ සංවරයේ අයගේ බලකිරීම මත නීල රජමාලිගාවට ඇවිල්ලා ඉතා හොඳින් ශිල්ප දක්වනවා. මේ ආයුධය කරකමින්, ඔසවමින්, අද්දමින් ඉතා හොඳින් ශිල්ප දක්වනවා. ඊපස්සේ රජු ඉතාම ප්‍රීතියට පත් වෙන අතර රජුරෝ යුවරාජ තනතුර බාර ගන්න කියලා නීලට නැත්නම් නීලගෙන් ඉල්ලීමක් කරනවා. නීල එක පයින් ප්‍රතික්ෂේප කරනවා යුවරාජ තනතුර එපා කියනවා. ඊට පස්සේ සේනාවේ නායකත්වය හිමි කරලා දෙනවා. ඒක බාර ගන්නවා. ඒක බාරගත්තායින් පසු එවකට තිබුණු ප්‍රශ්නයක් තමයි, දේශපාලනික ප්‍රශ්නයක් තමයි අපිට ඉන්දියානු ආක්‍රමණ එල්ල වෙනවා. මේ ආක්‍රමණ වල ප්‍රතිඵලයක් විදියට ගජබා රාජ්‍ය සමයේ අපිට පහර දීලා 12000ක සෙනගක් ඉන්දියාවට අරන් ගිහිල්ලා තියෙනවා. ඒකේ රිටර්න් එක දෙන්න අවශ්‍ය වෙනවා ගජබා රජුන්ට. ගජබා රජුව තීරණය කරනවා ඒ අවස්ථාවේදී ඉන්දියාවට විරුද්ධව Tamanගේ ආක්‍රමණය විදහා පාන. නීල සමග නවුනගින ගජබා රජුරුව තම සේනාවන් සමග ඉන්දියාවට ගිහිල්ලා යුද්ධයෙන් ඉන්දියාව පරාජයට පත් කරලා 24000ක සේනාවක් සමග ලංකාවට නැවත පැමිණුණා. හැබැයි ඒ එන්නේ ගජබා රජුරුව විතරයි. නීල මෙහෙ එන්නේ නැහැ. නීල තවත් පිරිසක් සමග
කාන්තාවන්ගේ ග්‍රහණයට හසු වෙලා ඉන්නේ. ඉන්දියාවේ කාන්තාවන් සමග ලෝකාස්වාද රතියෙහි යෙදින නීල ගත්කතුවරයෝ කියන්නේ දහස් සංඛ්‍යාත ස්ත්‍රීන් සමග ලෝකාස්වාද රතියෙහි යෙදින නීල ඇතුළු පිරිස ලෝකාස්වාද රතියෙහි යෙදෙන ගමන්ම අභාවයට පත් වුණා කියලා. ඒතකොට නීලට මෙහෙට එන්න විදියක් නැහැ. නීල ආවේ නැහැ. නීලගේ මේ චුති චිත්තය සාහිත්‍ය කලාකරුවා සම්බන්ධ කරනවා කලු කුමාරයා. කලු කුමාර උප්පත්තිය සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම මේ ආකාරයට ගජබා රජුරුවන්ගේ මල්මද බිසවගේ පුත්‍රයා වන මල්මද කුමාරයෙකු වන නීල ලෝකාස්වාද රතියෙහි යෙදමින් මරණයට පත්වීම තුළින් ඇති වුණා වූ චුතිචිත්තයේ ප්‍රතිඵලයක් විදිහට කලු කුමාරයා ඉපදුනා කියලා තමයි සාහිත්‍ය වංශ කතාකරුවා ප්‍රකාශ කරන්නේ. මේ කලු කුමාර උප්පත්ති කතාන්දර විවිධ ස්වරූපයෙන් ගන්නවා. විවිධ තැන්වල විවිධ ස්වරූපයි. මේ ගජබා රජුරුවන්ගේ පුතාට විතරක් නෙමෙයි විමල් ධර්ම සූර්ය රජුගේ පුත්‍රයා වන අස්ථාන කුමරු වටා මෙවැනිම කතාවක් නිර්මාණය වෙනවා. ඔහුත් දිය යටදීම මරණයට පත් කරන කුමාරයෙක්. ඔහු වටා මෙහෙම කලු කුමාර කතාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔන්න ඔය විදිහට නිර්මාණය වෙන කලු කුමාර කතා උත්පත්ති ගණනාවක් අපේ ජන සමාජය තුළ තියෙනවා. මේවා ඉතා රසවත්. මේවා කියවන්න මේ වගේ බිය යුතු නැහැ. මේ තියෙන හරය සාහිත්‍ය වින්දනාත්මකභාවය ගන්න. පරම්පරාවන් වලට කාන්දු කරන්න. දරුවන්ට කියලා දෙන්න. මේ තුල බය වෙන්න, ගැස්සෙන්න එහෙම දේවල් නැහැ. කොහොමද?